Hello! ඉතින් අපි lesson 1 එකේදී කතා කරා DAW එකක් කියන්නේ මොකක්ද කියලා. DAW එකක් කියන්නේ digital audio workstation එකක්. ඉතින් මේ DAW එකක් ඔයා තෝරගන්නේ කොහොමද? ඔයාට හරියන්නේ මොන DAW එකද කියලා ඔයා කොහොමද තෝරගන්නේ කියලා දන්නවද? ඉස්සලාම අපි බලන්න ඕනේ ඔයා කරන්න හදන්නේ මොන වගේ වැඩක්ද කියලා. music productions ද නැත්නම් post production එකක්ද ඔයා කරන්න හදන්නේ කියලා. ඉතින් ඒක අනුව තමයි අපි තීරණය කරන්න ඕනේ මොන DAW එකද ඔයා select කරගන්නේ කියලා. ඉතින් අපි DAW එකක් select කරනකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේ DAW එක ඇතුලේ අපි කරන්න යන වැඩේට අදාළව tools කොච්චරක් තියෙනවද කියලා. හොඳ tools තියෙනවද කියලා අපි බලන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම DAW එකක් select කරනකොට ඒ වගේම කොච්චර user friendlyද මේ interface එක කියලා බලන්නත් ඕනේ. ඉතින් අපි music productions වලට වගේම post productions වලට මේ DAW එකක් use කරනකොට music හදන්න නම් අපි බලන්න ඕනේ ඉස්සෙල්ලාම genre එකට අදාළව අපිට ගැලපෙනම DAW එක මොකක්ද කියලා. music හදන්න නම් ඒකට features තියෙන DAW එකක් select කරගන්න ඕනේ. music වල තියෙනවානේ genre specific DAWs උත් තියෙනවා. ඉතින් උදාහරණ වශයෙන් Ableton Live, Fruity Loops වගේ DAWs ගත්තහම අපිට දකින්න තියෙන දෙයක් තමයි specifically මේක නිර්මාණය වෙලා තියෙන්නේ electronic music සඳහා. ඉතින් Cubase වගේ DAW එකක් ගත්තොත් එහෙම අපිට දකින්න පුළුවන් දෙයක් තමයි අපි ගොඩක් වෙලාවට music කම්පෝස් කරන්න තමයි ඒ පැත්තට තමයි ගොඩක් මේකේ ස්ට්‍රක්චර් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි editing, mixing and mastering වලට specifically features එක ඇවිල්ලා තියෙනවා ගොඩක් දුරට Pro Tools තමයි අපි ගොඩක් වෙලාවට use කරන්නේ mixing, mastering වලට ගොඩක් කට්ටිය කියන්නේ හොඳයි කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට දල අදහසක් එන්න ඇති කියලා. ඔයාලා මොකද්ද කරන්න යන වැඩේ සහ ඊට අදාළ වෙන DAW එක හොයාගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි ඊළඟ lesson එකේ හම්බෙමු.